ආදරේ කියලා කියන්නේ හංගන්න ඕනි දෙයක් නෙවෙයි, පෙන්වන්න ඕනි දෙයක්. ඔයා ඔයාගේ ළඟින්ම ඉන්න අයට ආදරේ කියලා කියන්න අමතක කරගන්න එක අපරාධේ. ඒ නිසා දැනෙන හැම තැනකදීම ආදරේ කියලා කියන්න. ආදරේ කියන්නේ හරි අමුතු වචනයක්. ඒ වචනෙට පුළුවන් ගල් ගැහිලා තියෙන හිතක් මෘදු කරන්න. කෙනෙක්ගේ ජීවිතයක් සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න. ආදරේ වචනවල විතරක් නෙවෙයි. දෙන තෑගිවල, උයලා දෙන කෑමවල, පුංචි හිසాత ගෑමක, බත් කටක, සෙනෙහබර හිනාවක හරි ලස්සනට රැඳිලා තියෙනවා. මතක් කරලා බලන්න, ඕනම ගමනක් ගිහින් ඉක්මනට ගෙදර එන්න ඕනි කියන දේ දැනෙන්න ප්‍රධානම හේතුව තමයි කවුරු හරි කෙනෙක් ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා කියලා කියන දේ ඔයාට දැනෙන එක. නැත්තම් කෙනෙක්ගේ ජීවිතේ විශේෂම කෙනා ඔයා කියලා ඔයාට දැනෙන එක. ඒ ඔයාගේ අම්මා තාත්තා, සහෝදර සහෝදරියෝ, නැත්තම් ඔයා ආදරය කරන කෙනා, මේ ඕනම කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් තමන්ගේ ආදරණීයන්ට ආදරේ පෙන්වන්න. ලස්සනට ආදරේ විඳින්න ඕනි නම් ලස්සනට ආදරේ කරන්න ඕනි. මතක තියාගන්න, ආදරේ කියලා කියන්නේ එකතු කරලා දෙන දෙයක් නෙවෙයි, දීලා එකතු කරගන්න ඕනි දෙයක්. සතුටින්